අර 77 අවුරුද්ද වගේම එතනින් එහාටත් ඒ සිස්ටම් එකම තාම යනවා. ඒක ඔයාලට තේරෙන්න ඕන. අර ඒ කාලේ තිබ්බා කියව හොරකම, වංචාව, දූෂණය, නෑයන්ට මේ තනතුරු දෙන එක ඒ ඔක්කොම කියලා බලය ගත්තත් දැන් මේ ආණ්ඩුවෙත් ඒ සියලු දේම වෙනවා. මං අර විශේෂයෙන් ඉල්ලනවා තුම්මුලස් මාධ්‍ය නාලිකාවෙන් ඔයාලගේ වැටිලා තියෙන රේටිං මේ පාගමනින් උස්ස ගන්න හදන්න එපා. ඔයාලා පිස්සු කෙලලා ඔයාලා ලොන්ඩරි දාලා වට ගත්තට ඔයාලගේ channel එකේ තියෙන රේටින්ග්ස් ඔයාලා වට ගත්තට ඒකට මේ පාගමන වග කිය යුතු නැහැ. ඒ නිසා ඔයාලගේ රේටින්ග්ස් උස්ස ගන්න ඔය පාගමන දෙපැත්තේ ලයිව් දීලා ලෝක විහිළුවක් වෙන්න එපා. මේකේ කමෙන්ට් తీරුවෙත් ඔයාලට ඕන අදහසක් දාන්න පුළුවන්. හැබැයි කුණුහරුප කියන්න එපා. මොකද මම කුණුහරුප හොඳට දන්නවා. ඔය වචන 10 කුණුහරුප 10 15 තියෙන්නේ. ඕක පටලලා අපිටත් හොඳට කියන්න පුළුවන්. අපේ කටවල් හොඳට පණයි. අපි බිම දේශපාලනය කරන මිනිස්සු. ඒ හින්දා කුණුහරුප වලට බය නැහැ. නිකන් කුණුහරුප කියන්න ගිහින් ඔයාලා කාලේ කණ්ඩ එපා. අයිබෝන් ශ්‍රී ලාංකීය දේශපාලන වංශ කතාවේ අලුත්ම පරිච්ඡේදයක් හදන තැන තමයි මේ ස්මාර්ට්ම පරිච්ඡේදයක් හැදෙන්නේ මෙතන. මම රොයින් ෆර්නෑන්ඩෝ. මේ මගේ අලුත්ම YouTube channel එක. ඔයාලා subscribe කරලා තියාගන්න මුලින්ම මම ඉල්ලා සිටිනවා. bell button එක click කරන්න. එතකොට මම ඉදිරියට දාන ඔක්කොම videos ඔයගලන්ට notification එකේ කොයි වෙලේද දැම්මේ කියලා. එතකොට ඔයාලා ලේසියෙන් බලන්න පුළුවන්. හොඳයි. අපි දැන් ඉන්නේ 77 අවුරුදු සාපේ ඉවරලා 2022 අරගලයකුත් කරලා 2024 සැප්තැම්බර් 21 අපේ තඹුත්තේගම රම්බණ්ඩ කොල්ලා අපේ පන්තියේ එක්කෙනාව ජනාධිපති කරලා අනුර කුමාර දිසානායක මේ රටේ නමවන විධායක ජනාධිපති කරලා ෆුල් මාවලස් එකේ ෆුල් ආතල් එකේ ආර්ථිකයේ වේගයෙන් ඉදිරියට යන රටකද කියලා මම ඔයාලගෙන් අහනවා. නෑ නේද? අර 77 අවුරුද්ද වගේම එතනින් එහාටත් ඒ සිස්ටම් එකම තාම යනවා. ඒක ඔයාලට තේරෙන්න ඕන. අර ඒ කාලේ තිබ්බා කියව හොරකම, වංචාව, දූෂණය, එතකොට පෞල් මේ නෑයන්ට මේ තනතුරු දෙන එක ඒ ඔක්කොම කියලා බලය ගත්තත් දැන් මේ ආණ්ඩුවෙත් ඒ සියලු දේම වෙනවා. අල වලින්, ලූණු වලින්, ඊට පස්සේ ගල් අඟුරු, තෙල්, ඩීසල් හැම දෙයකින්ම හොරකම වෙනවා. හැම තැනම මාෆියාවන් තාම ක්‍රියාත්මක වෙනවා. එක පෑන් පාරෙන් හාල් මාෆියාව නවත්තන්න ආවට තාම මුකුත් කරගන්න බැරි වෙලා තියෙනවා. වැව් තාවුල්ලේ තියෙන හෝටල් අයින් කරන්න ආවා ලොකු සද්ද දැම්ම. හැබැයි තාම මේ මුකුත් වෙලා නැහැ. අර 77 අවුරුද්දේ වෙච්ච දේවල් තාම වෙනවා. මොකද්ද අපිට වැරදුනේ එහෙනම්? කොතනද අපිට වැරදුනේ? ඇයි මේ රට දියුණු වෙන්නේ නැත්තේ? ඒකට උත්තරේ තරුණ අපි හොයන්න ඕන. 77 අවුරුදු සාපේ කියන්නේ 1948 ඉඳන් 2024 සැප්තැම්බර් 21 වෙනකම් ඩොන් ස්ටීවන් සේනානායක, සොලමන් වෙස් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක, ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක, සර් ජෝන් ලයනල් කොතලාවල, සිරිමාවෝ බණ්ඩාරනායක, ජූනියර්ස් රිචඩ් ජයවර්ධන, ආර් ප්‍රේමදාස, ඩිංගිරි බණ්ඩා විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ කියන අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන් මේ රට පාලනය කරපු කාලේ. ඒ 77 අවුරුද්දේ රට කරලා රට දියුණු කරාද නැද්ද කියන අපි සංවාදයක් කරන්න ඕන. හැබැයි 2022 අපි බංකොලොත් වුණා. 2022 බංකොලොත් තුනේ අපිට ඩොලර් බිලියන 43ක ණයක් ගෙවා ගන්න බැරුව. ඩොලර් බිලියන 43ක ණයේ අපිට අවුරුද්දකට තිබ්බ වාරිකයේ හැටියට ඩොලර් බිලියන 6ක් විතර. අපිට ඒ ණය ගෙවා ගන්න බැරුව අපි බංකොලොත් වුණා. හැබැයි අපි රටක් විදිහට බංකොලොත් වුණාද? මොකද්ද මේ බංකොලොත් වුණා කියන්නේ? සමහරු කියන්නේ 1948 නිකන් කතා කරන්නේ 2022 රට බංකොලොත් වුණාම අර 48 සුද්දා අපිට දීලා ගිය රටටත් වඩා පල්ලෙහා මට්ටමට අපේ රට වැටුණා වගේ නිකන් කතා කරන්නේ. නෑ. හැබැයි එහෙම නෙමෙයි. 48 අපිට දීලා යද්දි මේ රට කොහොමද තිබ්බේ? 48 ඉඳන් ජනාධිපතිවරු අගමැතිවරු මේ රටට මොකද්ද කරේ? 2024 අනුර කුමාර දිසානායකට බාර දුන්න රට මොන වගේද කියලා අපි දැනගන්න ඕන. ගොඩක් තරුණයෝ මේවා දන්නේ නැහැ. ඒවා ඉගෙන ගන්න ඕනේ. මොකද අපේ වගකීම තමයි සාමාන්‍යයෙන් මම අවුරුදු 35ක් විතර වෙන්නේ. එතකොට අපේ වගකීම තමයි අවුරුදු 25ට අපේ ටීනේජර්ස්ලට ඒජන්සි එකට මේ මොකද්ද මේ අවුරුදු 77ක් තිස්සේ වෙච්ච දේ මේ රටේ.
ඕගොල්ලෝ ඉන්ටර්නෙට් යන්නේ කොහොමද? ඔයාලා ඔය ඇඳුම් අඳින්නේ කොහොමද? මේ රටේ මොකද්ද වුනේ? මේ රටේ ඉතිහාසයේ ඉඳන් මොන වගේ දුෂ්කර කාලවලටද මුහුණ දුන්නේ? 71 කැරැල්ල මොකද්ද? 88 89 කැරැල්ල මොකද්ද? ඒකේ කොච්චර දේපල විනාශ වුණාද? බිලියන් 200ක දේපල විනාශ කරා 30 අවුරුදු යුද්ධයේ ඔය කැරළි දෙකයි. ඒක තිබ්බේ නැත්තම්, ඒ වගේ අවස්ථා මේ රටට උදා වුණේ නැත්තම් අපේ රට මොන වගේ තැනකද ඉන්නේ? අපි අවුරුදු 5න් 5ට ප්‍රතිපත්ති වෙනස් කරා. අපි ආණ්ඩු මාරු වෙද්දී ප්‍රතිපත්ති වෙනස් කරා. මැතිනිගේ කාලේ සංවෘත ආර්ථිකය කරා. ආයේ ජේ.ආර්. ජයවර්ධන කාලේ විවෘත ආර්ථිකය ගෙනාවා. හාත්පසින්ම වෙනස් ආර්ථික මොඩල් දෙකක් අපි ක්‍රියාත්මක කරා. වාමාංශික ආණ්ඩු වෙනවා, දක්ෂිණාංශික ආණ්ඩු වෙනවා. දක්ෂිණාංශික ආණ්ඩු ගන්න ප්‍රතිපත්තිය වාමාංශික ආණ්ඩුවේ අංශක 180ක් අනිත් පැත්ත හරවලා ක්‍රියාත්මක කරනවා. ආයේ දක්ෂිණාංශික ආණ්ඩුවකට පෙරලෙනවා. ඒගොල්ලෝ ආයේ ප්‍රතිපත්ති අංශක 180ක් ක්‍රියාත්මක කරනවා. එතකොට අපේ රට ඉස්සරහට යනවා, ආයේ පස්සට එනවා. ඉස්සරහට යනවා, ආයේ පස්සට. අපි හැබැයි එකම තැන උනේ. මේ ප්‍රතිපත්තිය වෙනසද නැත්තම් මේ හොරා කෑම, දූෂණය, වංචාවද වැඩියෙන්ම බලපෑවි කියලා අපි කතා කරන්න ඕන මේ රටේ මේ තත්ත්වයට එන්න. එතකොට අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මේ රටේ ආණ්ඩුවක් පත් කරා 2024 සුපේක්ෂල ශික්ෂාකාමී හරි පිරිසිදු අති පිරිසිදු ආණ්ඩුවක් කියලා ප්ලග් බේස් එකේ ඉඳන් මොකෙන්ද ගහන්නේ නැත්තේ දැන්? මොනවාද ඒගොල්ලෝ කරන්නේ නැත්තේ? ඒ සියලු දේම අපි කතා කරන්න ඕන. මේ ආණ්ඩුවට මිනිස්සු සෑහෙන බලාපොරොත්තු තියලා 2019 අපි ඛණ්ඩ නැතත් ඉන්න රටක් කියලා ගෝඨාභය රාජපක්ෂ ගෙනාවා. එතකොටත් 69 ලක්ෂයක් මිනිස්සු විශාල බලාපොරොත්තුවක් තියලා ගෙනාවා. හැබැයි අවුරුදු දෙකක් යද්දී බලාපොරොත්තු සුන්නුනා. හැබැයි ඊටත් වඩා මේක මහජන අරගලයකින් පස්සේ ආපු ආණ්ඩුවක්. මහජන ආණ්ඩුවක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. බහුතරයේම නැත්තම් 50%කට එහා බහුතරයේම නැතත් රටේ බහුතරයක් මේ ජනාධිපතිතුමාව පත් කරා. එතනින් එහාට පාර්ලිමේන්තු ඡන්දය 3/2ක ජනවරමක් ලබා දුන්නා. ඉතිහාසයේ සර්වජන ඡන්ද බලේ ආවට පස්සේ, මනාප ක්‍රමයේ ආවට පස්සේ 3/2ක් හම්බෙච්ච එකම ආණ්ඩුව මේක. ආසන 159ක් කියන්නේ හිතා ගන්නවත් බැරි ප්‍රමාණයක්. මහින්ද රාජපක්ෂටවත් එච්චර ආවේ නැහැ. 146ක් වගේ ප්‍රමාණයක් ආවේ. මෙච්චර බලගතු ආණ්ඩුවක් අවුරුදු එකහමාරක් යද්දි වැඩක් කරගන්න බැරි තැනට කරන වැඩේ අනාගන්න තැනටපත් වෙලා. වග කියන්න ඕනේ ඇත්තටම മന്ത്രി ගොල්ලෝ ඉන්න ඇමති ගොල්ලෝ ජනාධිපති ඒගොල්ලෝද වග කියන්න ඕනේ. නැත්තම් මේ රටේ ඊටත් එහා කතා කරන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවද? ඔව් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. වැඩ බැරි ඇමති ගොල්ලන්ගේ ප්‍රශ්නේ වෙනයි. වැඩ බැරි ජනාධිපතිගේ ප්‍රශ්නේ වෙනයි. හැබැයි ඊටත් වඩා මේ රට ආපස්සට ගෙනියන එකම හේතුව තමයි ප්‍රතිපත්ති වල ප්‍රශ්නේ. මේ රටේ ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕනේ. මේ රටට අවුරුදු 25ක්වත් එක දිගට එකම ප්‍රතිපත්තිය ගෙනියන්න ඕනේ. එතකොට තමයි අපිට දියුණු රටක් මේ හදාගන්න පුළුවන්. ඒක පුද්ගල ආදායම ඩොලර් 20000කට එහා ගෙනියන්න පුළුවන්. අඩුම ගානේ ඩොලර් 12000ක් 13000ක්වත් ගෙනියන්න පුළුවන්. අන්න එතකොටයි. අපේ අද නිවුස් එකක් ඇවිත් තිබ්බා. ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 පළවෙනි පාට වැඩි වුණා කියලා. ඔව් පළවෙනි පාට තමයි වැඩි වුණේ. හැබැයි තිබ්බ ආණ්ඩුවලද අපිට කියන්න තිබ්බ පළවෙනි පාට 1000ක් වැඩි වුණා. පළවෙනි පාර 2000 සීමාවට ආවා. 3000 සීමාවට. ඔයදි වැඩි වෙද්දි පළවෙනි පාර තමයි එන්නේ. මොකද මේ තව ටික කාලයක් ඇද්දි පළවෙනි පාට තමයි 6000 සීමාවට එන්නේ. ඉතින් එහෙමයි කියන්න ඕනේ නිවුස් නෙමෙයි උනාට ප්‍රචාරය කරනවා. අර වැඩක් නැති තැන මොකක් හෝ වැඩක් ප්‍රචාරය කිරීමේ උමනාවෙන් කරනවා. ඉතින් ඒ සියලු දේවල් සිදු වෙද්දී අපි තරුණයෝ වශයෙන් බලන්න ඕන මේ රට දියුණු රටක් කරන. මොකද අපි ඉගෙන ගන්න දා ඉඳන් මේක දියුණු වෙමින් පවතින රටක්. හැබැයි 2022 දී මේක බංකොලොත් වෙච්ච රටක්. ඒ බංකොලොත් භාවයෙන් නිදහස් කරලා අවුරුදු 2කමාරක් ඇතුළත රනිල් වික්‍රමසිංහ රජය හොඳ තත්ත්වයකට මේ රට ගෙනාවා. IMF එකත් එක්ක මේ එකතු වෙලා ඒ පාරෙම යමින් අනුර කුමාර දිසානායක එතනින් ඉස්සරහට ගෙනියන. හැබැයි ඒගොල්ලෝ කියපු දේශපාලන පරිවර්තනය මෙතන සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒ වෙනස සිදු කරන්නේ කොහොමද? මේ රට ගෙනියන්න ඕනේ කොතනටද? මේ රටේ අනාගත දරුවන්ට, අනාගත තරුණයින්ට මේ රට දියුණු රටක් වෙනවා දකින්න ආස නැද්ද? මම ලංකාවේ ඉපදිච්ච මිනිස්සෙක්, මම ලංකාවේ ජීවත් වෙන්නේ, මම මැරෙන්නෙත් ලංකාවේ. මං එහෙම හිතන මිනිස්සෙක්. මට රට යන්න, මේ රට දාලා යන්න කිසිම මොනාවක් නැති මිනිස්සෙක්. ඒ නිසා මම ආසයි තව අවුරුදු 25ක් විතර යද්දි මේ රට දියුණු රටක් වෙලා දියුණු රටක තියෙන සුව පහසුව භුක්ති විඳින්න.
එතකොට මන් දන්නවා දැන් තරුණයොත් කැමතියි. මොකද දැන් තාරුණ්‍ය කියන්නේ ඉතාමත් ඉක්මනින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන තාරුණ්‍ය. ජෙන් සී කියන්නේ හරිම ඉක්මනට ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා එයාලට පෙන්වන්න ඕන මේ රට දියුණු කරන්නේ කොහොමද? එයාලා එක්ක සංවාදයක් ගොඩනගා ගන්න ඕන මේ රට දියුණු කරන ප්‍රතිපත්තිය මොකක්ද කියලා. ඒ හින්දා මම මේ YouTube එකෙන් මම අදහස් දක්වනවා මේක සාමූහික අදහසක් වෙනවට මම කැමතියි. මගේ තනි අදහසක් නැතුව ඕගොල්ලොන් සම්බන්ධ වෙන්න කමෙන්ට් වලින් මට කතා කරන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් Facebook එකේ ඉන්නේ. මගේ නම රුවින් ෆර්නෑන්ඩෝ කියලා ඔයගොල්ලෝ සර්ච් කරන්න පුළුවන්. ඒකේ තියෙනවා ගොඩක් ඔය හැලි ලියන්න ප්‍රසිද්ධ මම. හැලි ලියලා බැනුම් අහලා ඔය සෑහෙන බැනුම් අහලා ඉතින් විරුද්ධ මතධාරීන්ට ඕන අදහසක් ප්‍රචාරමේ කියන්න දෙනවා. මම බ්ලොක් කරන්නේ නැහැ කවදාවත්. ඕන එකක් ඒගොල්ලන්ට කියන්න පුළුවන්. හැබැයි මං ඉල්ලා සිටිනවා මේකේ කමෙන්ට් තීරුවෙත් ඔයාලට ඕන අදහසක් දාන්න පුළුවන්. හැබැයි කුණුහරුප කියන්න එපා. මොකද මම කුණුහරුප හොඳට දන්නවා. ඔය වචන 10 කුණුහරුප 10 15 තියෙන්නේ. ඕක පටලලා අපිටත් හොඳට කියන්න පුළුවන්. අපේ කටවල් හොඳට පණයි. අපි බිම දේශපාලනය කරන මිනිස්සු. ඒ හින්දා කුණුහරුප වලට බය නැහැ. නිකන් කුණුහරුප කියන්න ගිහින් ඔයාලා කාලේ කණ්ඩ එපා. අපි වැදගත් විදිහට සංවාදය කරමු. ඔයාලගේ ඕනම අදහසකට මම උත්තර දෙන්නම්. වැදගත් දෙයක් නම් මම අනිවාර්යයෙන්ම උත්තර දෙන්නම්. ඔයාලගේ ප්‍රශ්න තියෙනවා නම් මොන වගේද මේ රට හැදෙන්න ඕනේ කියලා ඒ වගේ අදහස් තියෙනවා නම් යොමු කරන්න අපි කතා කරමු. මම කතා කරන්නේ දක්ෂිණාංශික ප්‍රතිපත්ති ගැන. වාමාංශික ප්‍රතිපත්ති වලින් මේ රට හදන්න පුළුවන් නම් ඒකත් ඔයගොල්ලෝ කියන්නේ කොහොමද මේ සිස්ටම් එක කියලා. හැබැයි ලංකාවේ මේ වෙනකොට ඔප්පු කරලා තියෙනවා වාමාංශික ආණ්ඩුවක් ඇවිල්ලා දක්ෂිණාංශික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. එතකොට මේ ආණ්ඩුව මේ මාලිමාව මේ ජනතා විමුක්ති පෙරමුණ 1965 පටන් ගත්ත මේ වාමාංශික පක්ෂය අද ඔප්පු කරලා තියෙනවා වාමාංශික ප්‍රතිපත්ති වලින් රටවල් ගොඩනගන්න බෑ කියලා. ඔයාලට තාමත් හිතෙනවා නම් වමේ ප්‍රතිපත්ති වලින් රටවල් ගොඩනගන්න පුළුවන් කියලා පැලවත්ත දිහා බලන්න. ඒගොල්ලන්ටත් බැරි නම් ඔය සිතුවිල්ල ඔළුවෙන් අයින් කරන්න. ඒ හින්දා මම කියන දක්ෂිණාංශික ප්‍රතිපත්තියක් ඔස්සේ මේ රට ගමන් කරන්න ඕනේ. මේ රට අවුරුදු 25ක් එකම ප්‍රතිපත්තියක් හදලා එක යකඩ රාමුවක් අස්සේ මේ රට දුවන්න ඕනේ. ප්‍රතිපත්ති කැඩෙන්න බෑ. පක්ෂ පාට තියෙන්න පුළුවන්. ඔයාලට එක එක දේශපාලන අදහස් තියෙන්න පුළුවන්. හැබැයි දේශපාලන පක්ෂ මාරුනාට මේ රටේ දියුණු කරන ප්‍රතිපත්තිය මාරු වෙන්න බෑ. ඒ යකඩ රාමුව ඇතුලේ ඕන නායකයෙක් ඕන පක්ෂයක් ඇවිල්ලා දේශපාලනය කරන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන්. අන්න ඒ ප්‍රතිපත්ති රාමුව හදාගන්න අපි කතා කරමු. තරුණයෝ වශයෙන් අපි දැනුවත් වෙමු කොහොමද මේක කරන්න කියලා. අවසාන වශයෙන් මට තව පොඩි කාරණයක් කියන්න තියෙනවා. මේ ටිකේ ලෝක සාමය වෙනුවෙන් පාගමනක් කරන ස්වාමින් වහන්සේලා ටික ආලෝක කියලා පොඩි බල්ලෙකුත් ඇවිල්ලා ඉන්නවා. මම කියනවා ඒ පාගමනට පුළුවන් උපරිම සහයෝගය දෙන්න. ඒක ලෝකයේ සාමය වෙනුවෙන් කරන දෙයක්. ඒකට ඒගොල්ලෝ ඉල්ලා තියෙන නිශ්ශබ්දතාවයේ රකින්න කියලා මම අර විශේෂයෙන් ඉල්ලනවා තුම්මුලස් මාධ්‍ය නාලිකාවෙන් ඔයාලගේ වැටිලා තියෙන රේටිං මේ පාගමනින් උස්ස ගන්න හදන්න එපා. ඔයාලා පිස්සු කෙලලා ඔයාලා ලොන්ඩරි දාලා වට ගත්තට ඔයාලගේ channel එකේ තියෙන රේටින්ග්ස් ඔයාලා වට ගත්තට ඒකට මේ පාගමන වග කිය යුතු නැහැ. ඒ නිසා ඔයාලගේ රේටින්ග්ස් උස්ස ගන්න ඔය පාගමන දෙපැත්තේ ලයිව් දීලා ලෝක විහිළුවක් වෙන්න එපා. මොකද මේ වෙලාවේ ලෝකයේ ජනතාව ඔයාලා විහිළුවකට අර මොකද්ද මේ කියවිල්ල නිශ්ශබ්දතාවයේ රකින්න කියලා තියෙද්දි අර ලයිව් කියවනවා අනේ මන්ද මාධ්‍යකරණයේ ගණිකා වෘත්තිය යොදවන උන් ධම්මලා මන් දන්නේ මේ තුම්මුලස් නාලිකාව මොකද්ද කරන්න කියලා. මම වාගේ ඉල්ලා සිටිනවා තුම්මුලස් නාලිකාවේ ওই වැඩේ නවත්තන්න. ඔයාලගේ රේටින්ග්ස් නග ගන්න මේ පාගමන උපයෝග කරගන්න එපා. මේක ඊට වඩා උතුම් කාර්යයක්. මේක ලෝක සාමය වෙනුවෙන් කරන කාර්යයක්. මුළු ලෝකෙම ඇස් අපි දිහා බලන් ඉන්න වෙලාවක්. ඒ හින්දා මේක අපේ රටේ තත්ත්වය ලෝකෙට ගෙනියන්න හොඳම වෙලාවක්. ඒ හින්දා ඒ විදිහට ඔය ස්වාමින් වහන්සේලා ඉල්ලා සිටි ආකාරයෙන් හැසිරෙන්න කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. හරි. එහෙනම් ඉස්සරහට අපි සෑහෙන දේවල් දිනවා කතා කරන්න. මේ ආණ්ඩුවේ නම් කන්ටෙන්ට් වලින් කිසි අඩුවක් නැහැ. ඕන තරම් කන්ටෙන්ට් දෙනවා. දවසට 3-4 වීඩියෝ දාන්න පුළුවන් කන්ටෙන්ට් දෙනවා. මම අර මාසයක් විතර පරක්කු වුණා මගේ ඉන්ට්‍රෝ වීඩියෝ එක දාලා ටික කාලයක් ගියා. පොඩි වැඩ වගේක් තිබ්බා. ඒ හින්දා පොඩි කාලයක් ගත්තා. හැබැයි දැන් මෙතනින් ඉස්සරහට දිගටම අපි වැඩ කරනවා. ලෑස්ති වෙලා ඉන්න. හොඳ වැඩක් කරමු. ඔයාලා ඔක්කොමලා එකතු වෙන්න. ඔයාලගේ අදහස් කියන්න. අපි අදහස් සාකච්ඡා කරමු. මගේ අදහසුත් කියන්න මේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන අපි 77 අවුරුදු සාපේ මොකද්ද කියලා අපි ඉගෙන ගමු. ටිකෙන් ටික ඉගෙන ගමු. ඔයාලට තේරෙයි 77 අවුරුදු සාපේ නිසාද
මේ රට බංකොලොත් උනේ නැත්නම් ඒ බංකොලොත් වෙන්න වෙන හේතුවක් තියෙනවද කියලා. එහෙනම් රුවින් ෆර්නෑන්ඩෝ YouTube නාලිකාව subscribe කරන්න කියලා ආයෙ ඉල්ලනවා. bell button එක click කරලා තියාගන්න. ඔයාලා notification එකක් එයි. ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ජය වේවා.